මේ හැම දෙයක්ම කවදම හරි ඔයාට තේරුම් යයි. සමහර විට අපි ආදරය කරපු දවස් මතක් වෙනවා ඇති ඔයාට. මං රිද්දපු මන් නිසා අඬපු දවස් වගේම ඔයාගේ වචනවලට මට රිදුන හැටිත් ඔයාට මතක් වෙනවා ඇති. රෑ 1-2 වෙනකන් ඇහැරිලා ඔහේ තනියම කල්පනා කරන හැටි. මං මේ ඉන්න විදිහටම ඔයත් ඉන්නවා ඇති. හිත හදාගෙන ඉන්න බව ඇඟෙව්වට මිනිස්සුන්ට කොහොමවත් බෑ පපුවට දැනුණු තත්පර අමතක කරන්න. ඒවා වෙලාවකට විතරක් මතක් වුණාට ඒ වෙලාවට පුළුවන් මුළු දවසටම ඇතිවෙන්න ඇස් අඬවන්න. අඩුම ගානේ ආයේ යාළුව වගේවත් ඉන්න තිබුණා කියලා හිතෙන වෙලාවට ඔයා තනියම හූල්ලනවා ඇති. මොනවා කරන්නද? මේ ආදරේ කන පිට ගැහුණම ලැබෙන ප්‍රතිඵලවල හැටි. අපි සංසාර පුරුද්දට මෙහෙම හමු වෙලා වෙන් වෙලා ගිහින් නැති. කවුරු නැති වුණත් මම ඉන්නවා කියලා අපි දෙන්නට දෙන්න කියාගත්තට අද අපිම මහා ආගන්තුක මිනිස්සු වෙලා ඉන්න හැටි. ළඟින් ඉන්න තිබුණා කියලා හිතන වෙලාවට ඔයා තනියම හූල්ලනවා ඇති. මොනවා කරන්නද? දන්න කියන කෙනෙක්ට වුණත් කියලා දෙන්න. ආදරේ කියන්නේ ළඟින් ඉද්දි බදාගන්න වගේම නැති වුණාම තදින් දරා ගන්නත් ඕන හැඟීමක් බව. ඉතින් කොහේ හරි හිඳිනා ඉසව්වක නුඹ hina වෙලා හිටියොත් මට ඇති. මං දන්නවා කාලයක් ගිහින් හරි ඔයාට මේ හැම දේම තේරුම් යාවි.